හායි යාළුවනේ මෙතෝ vlogs YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. මෙවර IPL තරඟාවලියේ ඉතා වැදගත්ම තරඟයක් වන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම අතර qualify 2 තරඟය ඊයේ රාත්‍රියේදී නිමාවට පත් වුණා. තරඟයට අයහපත් කාලගුණයෙන් බාධා පැමිණීම නිසා තරගය ආරම්භ වූයේ පැය කිහිපයක් ප්‍රමාදයකින් පසුවයි. කෙසේ වෙතත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංකහට ක්‍රීඩා කිරීමට ඉඩ ලැබුණේ නැහැ. තරගයේ කාසියවාසිය ජයග්‍රහණය කළ පංජාබ් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙත ආරාධනා කළා. ඒ අනුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 203ක් රැස් කරා. මුම්බයි ඉන්දියන්ස් ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කිරීමේදී රෝහිත් ශර්මා රැස් කරේ ලකුණු 8ක් පමණි. ජොනි බැස්ටෝස් නැවතත් ලකුණු 38ක් එක් කළා. 4 පහර 3ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. එලිමේටඩ් තරගයේදී ජොනි බ්ලෙයාර් ගුජරාට් කණ්ඩායමට එරෙහිව සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළා. සූර්ය කුමාර යාදව පන්දු 26කදී ලකුණු 44යි. 4 පාර 4ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. තිලක් වර්මා පන්දු 29කදී ලකුණු 44යි. 4 පහර 2ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක හර්තික් පාණ්ඩ්‍යා පන්දු 13කදී ලකුණු 15යි. 4 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නාමන් පන්දු 18කදී ලකුණු 37යි. 4 පාර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රාජ් නොදවී ලකුණු 8යි. මුම්බයි කණ්ඩායමේ සමබරතා පිටුවීමේදී පළමු විකට්ටුවට රෝහිත් ශර්මා සමගින් ජොනි බැස්ටෝට් පන්දු 14කදී ලකුණු 19ක් එක් කළා. දෙවන විකට්ටුවට බ්‍රැස්ටෝ සමගින් තිලක් වර්මා පන්දු 29කදී ලකුණු 51ක් එක් කළා. දෙවන විකට්ටුවට තිලක් වර්මා සමගින් සූර්ය කුමාර යාදව පන්දු 42ක් තුලදී ලකුණු 72ක් එක් කළා. කෙසේ වෙතත් තුන්වන විකට්ටුවට කිසිදු සමබරතාවයක් බිහි වූයේ නැහැ. පස්වන විකට්ටුවට නාමන් සමගින් හර්තික් පාණ්ඩ්‍යා පන්දු 23කදී ලකුණු 38ක් එක් කළා. හයවන විකට්ටුවට නාමන් සමගින් රාජ් පන්දු 9කදී ලකුණු 17ක් එක් කළා. මුම්බයි කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේදී පවර් ප්ලේ පන්දුවාර 6 තුලදී ලකුණු 75ක් රැස් කරා. පන්දුවාර 6 සිට 10 දක්වා ලකුණු 52ක්ද, පන්දුවාර 11 සිට 15 දක්වා ලකුණු 44ක්ද, පන්දුවාර 16 සිට 20 දක්වා ලකුණු 57ක්ද රැස් කරා. මුම්බයි කණ්ඩායමේ කඩළු බිඳ වැටීම දෙස බැලීමේදී පළමු විකට්ටුව ලකුණු 19 දෙවන විකට්ටුව ලකුණු 70 බිඳ වැටුණා. කෙසේ වෙතත් තෙවන හා සිව්වන කඩළු බිඳ වැටුනේ ලකුණු 142ක් වන විටයි. පස්වැනි කඩුල්ල ලකුණු 180 සහ හයවැනි කඩුල්ල ලකුණු 197 බිඳ වැටුණා. පන්දු යැවීමේදී අස්මතුල්ලා පන්දුවාර 4කදී ලකුණු 43කට කඩළු 2යි. කෙසේ වෙතත් පිළිතුරු ඉනම ක්‍රීඩා කළ පංජාබ් කිංස් කණ්ඩායම පන්දුවාර 19කදී විකට් 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. මේ සමගින් වසර 18ක IPL ඉතිහාසයේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 200කට වඩා වැඩි ඉලක්කයක් හඹා ගොස් තරගයක් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට පත්වීමට පංජාබ් කිංස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව මෙවර IPL අවසන් මහා තරගයට RCB කණ්ඩායම සමගින් පංජාබ් කිංස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. අවසන් මහා තරගය තුන්වනදා රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතයි. RCB කණ්ඩායම සමගින් පංජාබ් යන කණ්ඩායම් මෙතෙක් IPL ශූරයන් වී නොමැති වීමත් විශේෂත්වයක්. තවද IPL ඉතිහාසයේදී කණ්ඩායම් තුනක් අවසන් මහා තරගය දක්වා රැගෙන පළමු නායකයා ලෙසත් සුරේෂ් අයියර් ඉතිහාසයට එක් වුණා. මීට පෙර අයියර් නායකයෙකු ලෙසින් දිල්ලි කණ්ඩායම සහ කොල්කතා කණ්ඩායම් IPL අවසන් මහා තරගය දක්වා රැගෙන ඒමට සමත් වුණා. පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී ප්‍රොප් සිම්රන් රැස් කරේ ලකුණු 6ක් පමණයි. ප්‍රියාන්ස් ලකුණු 10යි. ප්‍රියාන්ස් පන්දු 10කදී ලකුණු 20යි. 4 පහර 2ක් සහ 6 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ජෝර්ජ් ඉංග්ලිෂ් පන්දු 21ක් තුලදී ලකුණු 38යි. 4 පාර 5ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නිහාල් පන්දු 29කදී ලකුණු 48යි. 4 පාර 4ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සසාන් සිං
ලකුණු 2යි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ අයියර් පන්දු 41ක් පමණක් වැය කරමින් නොදෙවි ලකුණු 87ක් රැස් කරා. 4 පාර 5ක් සහ 6 පාර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පංජාබ් කණ්ඩායම වෙනුවෙන් සමබරතා පිහිටුවීමේදී දෙවන විකට්ටුවට ප්‍රියාන් සමගින් ජෝර්ජ් ඉංග්ලිෂ් පන්දු 18කදී ලකුණු 42ක් එක්කලා දෙවන විකට්ටුවට ජෝර්ජ් ඉංග්ලිෂ් සමගින් සුරේෂ් අයියර් පන්දු 16කදී ලකුණු 17ක් එක්කලා සිව්වන විකට්ටුව වෙනුවෙන් අයියර් සමගින් නිහාල් පන්දු 47ක් තුලදී ලකුණු 84ක් එක්කලා පස්වන විකට්ටුවට අයියර් සමගින් සසාං සිං පන්දු 6කදී ලකුණු 13ක් එක්කලා හයවන විකට්ටුවට අයියර් සමගින් ස්ටොනිස් පන්දු 15කදී නොදෙපුණු ලකුණු 38ක සමබරතාවයක් පිහිටුවීමට සමත් වුණා. පංජාබ් කණ්ඩායම ලකුණු ලබා ගැනීමේදී පවර් ප්ලේ පන්දු වාර 6 තුලදී ලකුණු 64ක් රැස් කරා. පන්දු වාර 6 සිට 10 දක්වා ලකුණු 43ක්ද පන්දු වාර 11 සිට 15 දක්වා ලකුණු 49ක්ද රැස් කළා. පන්දු වාර 16 සිට 19 දක්වා ලකුණු 60ක් රැස් කරා. පංජාබ් කණ්ඩායමේ කඩළු බිඳ වැටීම දෙස බැලීමේදී පළමු කඩුල්ල ලකුණු 13දීත් දෙවැනි කඩුල්ල ලකුණු 55දීත් දෙවැනි කඩුල්ල ලකුණු 72දීත් බිඳ වැටුණා. සිව්වන කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 156ක් වන විටයි. පස්වන විකට්ටුව බිඳ වැටුනේ ලකුණු 169දී. පන්දු යැවීමේදී අශ්වාන් කුමාර් පන්දු වාර 4කදී ලකුණු 55කට කඩලු 2යි. තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට නායක සුරේෂ් අයියර් සමත් වුණා. මේ වගේ අලුත් වෙන තොරතුරුත් එක්ක අපහාර දෙන්න ඔබට සුබ දවසක්.